ලක්ෂ ගානක ගලක් තමයි වටින්නේ නැති සුදු පාට ගලක් කියලා මේ විසි කරේ. මේ ගල වැරදියට වටහාගෙන සමහරු අඩුවට විකුණනවා. මේ ගල වෙන ගලක් කියලා හඳුනාගෙන. මේ ගල හඳුනා ගන්න පුළුවන් ලේසි ක්‍රම 3ක් මම කියනවා. මේ ගලේ නම තමයි white sapphire සුදු නිල්. ගොඩක් අය Tamanට හම්බෙච්ච විවිධ වර්ගයේ සුදු පාට ගල් මට දාලා තියෙනවා මේ ගල මොකක්ද කියලා කියන්නකෝ කියලා. ඒක නිසා තමයි මම මේ සුදු පාට white sapphire ගල ගැන වීඩියෝ එකක් දාන්නේ. තව ගලක් කට්ටියට මග ඇරන සුදු පාට තව ගලක් තියෙනවා. ඒ ගලේ නම තමයි අවර්ණ කිරිංචි. අවර්ණ කිරිංචි ගලත් ගොඩක් අයට මග ඇරන ගලක්. ඒ ගලත් හඳුනාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඊළඟට ගේනවා. මේ ඉතින් මම මේ වීඩියෝ දාන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. තව කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මට ඒක මේ බලලා දෙයක් ඉගෙන ගන්නවා නම් මට ඒක ලොකු සතුටක් නිසායි මම මේ විනෝදාංශයක් විදියට මට ලැබෙන විවේක වෙලාවේ මේ වීඩියෝ එකක් දාන්නේ. ඒක නිසා කැමති නම් විතරක් මේක ෆලෝ කරන්න කියලා මං ඉල්ලනවා. මං ඉල්ලලා නැහැ මීට කලින්. මම මේක කරන්නේ විනෝදාංශයක් විදියට විතරයි. සමහරු නම් වැරදි වැටහීමක ඉන්නවා සුදු නිල් ගල ඉල්ලුම අඩු ගලක් කියලා. ඒක වැරදි. මොකද ඇත්තම කතාව කිව්වොත් ඉල්ලුමේ හැටියට සැපයුම නැති තරමේ ගලක් තමයි සුදු නිල් ගල. මොකද ගොඩක් මේ ගලට ඉල්ලුම තියෙන්නේ ජ්‍යොතිෂ්‍ය වගේ කරුණු වලදී ජ්‍යොතිෂයේදී භාවිතා කරන ගලක් මේක. ජ්‍යොතිෂයේදී ගල් භාවිතා කරන එක ගැන වීඩියෝ එකක් මගේ Facebook එකේ පහළ තියෙනවා. කැමති නම් ඒකත් ගිහිල්ලා බලන්න පුළුවන්. white sapphire ගලක් ලේසියෙන් හඳුනා ගන්න කියන කරුණු 3න් පළවෙනි කරුණ ගලේ හැඩය. ගලේ හැඩය ඔයාට white sapphire ගලක් හම්බෙද්දී ඒක ක්‍රිස්ටල් ෂේප් එකකින් හම්බුණා. එතකොට බලන්න පුළුවන් ඔයාට ක්‍රිස්ටල් ගලේ පැති 6ක් තියෙනවා sapphire කාණ්ඩයේ ගල්වල. එතකොට ඔයාට මේ ගල සමහර විට හම්බෙන්න පුළුවන් ක්‍රිස්ටල් ෂේප් එක එක්ක කැඩිලා ගෙවිලා යම් මට්ටමකින් පේන විදිහට ක්‍රිස්ටල් ෂේප් එක පේන්න තිබුණොත් හොඳින් අධ්‍යයනය කරොත් තමයි ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මොකද ක්‍රිස්ටල් ෂේප් එක වඩා නිවැරදිවම හැම වෙලේම හම්බෙන්නේ නෑ මේ ඕනම ගලක්. ඉතින් හොඳින් නිරීක්ෂණය කරලා බලුවොත් ඒකේ පැති 6ක් තියෙනවා නම් ඔයාලට ගෙස් කරන්න පුළුවන් මේක අනිවාර්යෙන් නෙවෙයි මේක white sapphire ගලක් වෙන්න පුළුවන් කියන මට්ටමට ඔයාට නිර්ණයකට එන්න පුළුවන්. ඒ කාරණාව කිව්වේ ගල හැම වෙලෙම ක්‍රිස්ටල් ෂේප් එකකින්ම හම්බෙන්නේ නැහැ. ඒක නිසා හම්බුනොත් හෝ ඒ ෂේප් එක තරමක් හෝ ඒකෙන් පෙන්눔 කරොත් විතරක්